යාළුවනේ ඔයාලා ඇක්ෂන් සුපිරි වීරකතා සහ සිනමාවට ආදරය කරන කෙනෙක්ද? එහෙනම් ලෑස්ති වෙන්න. මොකද 2026 අවුරුද්ද කියන්නේ හොලිවුඩ් සිනමාව උඩු යටිකුරු කරන අපි හැමෝම පිස්සුවෙන් වගේ බලාගෙන හිටපු සුපිරිම චිත්‍රපට පෙළක් තිරගත වෙන අවුරුද්දක්. අද වොක්ස්‍රීල් LK එකෙන් අපි අරගෙන එන්නේ 2026 වසරේ ලෝකයම හුල්ලන්නේන. ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕන සුපිරිම චිත්‍රපට 5ක් ගැන විස්තර. channel එකට අලුත් නම් දැම්ම subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අංක 5 අපේ කුඩා කාලයේ ලස්සන කරපු ඒ වගේම ලොකු කුඩා හැමෝම ආදරය කරපු සුපිරිම ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි ටෝයි ස්ටෝරි කියන්නේ. ඔන්න එහෙනම් පික්සා සමාගම නිල වශයෙන්ම නිවේදනය කරලා තියෙනවා ටෝයි ස්ටෝරි 5 වෙනි කොටස 2026 ජූනි මාසයේදී තිරගත වෙනවා කියලා. වුඩි සහ බස් ලයිටියා ඇතුළු සෙල්ලම් බඩු ටික මේ පාර මුහුණ දෙන්නේ තාක්ෂණයත් එක්ක. ඒ කියන්නේ iPhone, ටැබ්ලට් එක්ක සෙල්ලම් කරන අලුත් පරම්පරාවක ප්‍රශ්නයකටයි. බලමු මේ පාර මේ සෙල්ලම් බඩු ටික මොන වගේ මැජික් එකක් කරයිද කියලා. අංක 4 DC රසිකයෝ පිස්සුවෙන් වගේ බලාගෙන ඉන්න නුවණක්කාරයා. එහෙමත් නැත්නම් ගෝතම් නගරයේ ආරක්ෂකයා බැට්මෑන් නැවතත් එනවා. රොබර්ට් පැටින්සන් ප්‍රධාන චරිතය රඟපාපු ද බැට්මෑන් පළවෙනි කොටස අතිශය සාර්ථක වුණාට පස්සේ මෙන්න මෙහි දෙවනි කොටස ද බැට්මෑන් පාර්ට් 2 2026 ඔක්තෝබර් මාසයේදී තිරගත වීමට නියමිතයි. පළවෙනි කොටසට වඩා ගොඩක් අඳුරු, අභිරහස් සහ දරුණු සටන් රැසක් මේ කොටසින් බලා ගන්න පුළුවන් වෙයි කියලා අධ්‍යක්ෂක මැට් රීව්ස් පවසනවා. Rebirth. අංක 3 නෝවී හෝම් චිත්‍රපටයෙන් පස්සේ මුළු ලෝකයම අමතක කරපු අපි පීටර් පාකර්. එහෙමත් නැත්නම් ස්පයිඩර්මෑන්ගේ ඊළඟ ඉරණම මොකක්ද? මාවල් සහ සෝනි සමාගම් එකතු වෙලා හදන ටොම් හෝලන්ඩ්ගේ අලුත්ම ස්පයිඩර්මෑන් 4 චිත්‍රපටය 2026 ජූලි මාසයේදී රිලීස් කරන්න හැමදීම සූදානම්. කතාව මොකක්ද කියලා තවම රහසක් වුණත් මේ පාර ස්පයිඩර්මෑන්ට වෙනදාට වඩා ලොකු අනතුරකට මුහුණ දෙන්න වෙනවා කියලා තමයි ආරංචිය. අංක 2 මෙන්න මාවල් රසිකයන්ගේ හදගැස්ම නතර කරපු ලොකුම නිවේදනය Avengers Doomsday. අපි කවුරුත් ආදරය කරපු Iron Man, ඒ කියන්නේ රොබර්ට් ඩවුනි ජූනියර් නැවතත් මාවල් සිනමාවට එනවා. හැබැයි මේ පාර ඉන්නේ වීරයෙක් විදියට නෙවෙයි. මාවල් විශ්වයේ ඉන්න දරුණුම දුෂ්ටයෙක් වෙන ඩොක්ටර් ඩූම්ගේ චරිතයෙන්. මුළු ඇවෙන්ජර්ස් කණ්ඩායමම එකතු වෙලා 2026 මැයි 1 වෙනිදා මේ දරුණු සතුරාට එරෙහිව සටන් වදින හැටි අපිට බලා ගන්න පුළුවන්. අංක 1 ස්ටාර් වෝස් විශ්වයේ මෑත කාලයේ බිහිවුණු සාර්ථකම සහ ජනප්‍රියම චරිත දෙකක් තමයි මැන්ඩලෝරියන් සහ හැමෝම ආදරය කරන බීබී යෝදා. එමත් නැත්නම් ග්‍රෝගු. මෙතෙක්කල් TV සීරීස් එකක් විදියට තිබුණු මේ සුපිරි කතාව ලොකු සිනමා පටයක් විදියට The Mandalorian and Grogu නමින් 2026 මැයි මාසයේදී සිනමා ශාලාවලට එනවා. අභ්‍යවකාශයේ සිදුවන දරුණු සටන් වගේම ලස්සන බැඳීමක් මේ චිත්‍රපටයෙන් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ 2026 අවුරුද්දේ ඉන්න තියෙන මේ සුපිරි චිත්‍රපට පහෙන් ඔයා වඩාත්ම බලන්න ආසාවෙන් බලාගෙන ඉන්නේ මොකක්ද කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ සිරාම සිනමා විස්තර ඉදිරියටත් බලන්න වොක්ස්‍රීල් LK channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.